නිවැරදි ෆිෂ් ස්ටොක් එකක් හදාගන්න ඉතින් තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙනවා සෙලරි, ලීක්ස්, අනියන්, ෆිනල් කියන වෙජිටබල් මිරපොයික්ස් කට් එකකට කපා ගන්න ඕන. ඊට පස්සේ මේකට අවශ්‍ය වෙනවා පාස්ලි, නැටි, ඒ වගේම ලෙමන් ස්ලයිස්. ඉතින් ඒ ටිකත් කට් කරගෙන වෙජිටබල් ටික සකස් කරගන්නවා මුලින්ම මේකට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේකට තයිම් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙෂ් තයිම් නැත්නම් ඩ්‍රයි එකක් පාවිච්චි කරන්න. මම මෙතන ඩ්‍රයි තයි එකක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ෆිෂ් බෝන්ස්, වයිට් ෆිෂ් බෝන්ස් ගන්න ඕන අනිවාර්යයෙන්ම. බ්ලඩ් ෆිෂ් අපි යූස් කරන්නේ නැහැ. ෆිෂ් බෝන් මෙන්න මේ විදිහට කට් කර ගන්නවා. ෆිෂ් බෝන් ගද්දිම හොඳ ෆිෂ්ලා තෝර ගන්න ඕන. නරක වෙච්ච ෆිෂ් අපි ගන්න නැහැ. ඊට පස්සේ මේකට ඇඩ් කර ගන්නවා ඔලිව් ඔයිල් ඇඩ් කරගෙන හීට් කරගෙන ඒකට අපි කට් කරගත්ත ෆිෂ් එක දාලා ෆිෂ් එක පොඩ්ඩක් හොඳට සීල් කර ගන්න ඕන. කුක් කර ගන්න ඕන. ගොඩක් කරගන්න නැහැ. අපි සාමාන්‍ය මට්ටමට සීල් කර ගන්නවා ෆිෂ් එක දෙපැත්ත දාලා. ඒකට හේතුව මේ ෆිෂ් බෝන් දිය වෙනවා ඉතා ඉක්මනින්. ඒ නිසා තමයි පොඩ්ඩක් සීල් කරගන්නේ ඔයිල් එක. ඊළඟට අපි මේකට ඇඩ් කර ගන්නවා වයිට් වයින්. වෙජිටබල් එක දැම්මට පස්සේ වයිට් වයින් ඇඩ් කරගන්න. වයිට් වයින් වලට පස්සේ මේකට වෝටර් ඇඩ් කරගන්න. වෝටර් ඇඩ් කරගෙන විනාඩි 20ක් තමයි අපි උඩරින්ම මේක බොයිල් කරලා සීමා කරගන්න ඕන. ඒ කාලේ අතරතුර ස්කිම් ඩිස්කම් ක්‍රියාවලිය කරගන්න ඕන. ස්කිම් ඩිස්කම් ක්‍රියාවලිය අනිවාර්යයි මේකෙදි. ඉතින් මේකට පෙපර් කෝන් එහෙමත් ඇඩ් කරගන්න. ස්කිම් ඩිස්කම් ක්‍රියාවලිය කරාට පස්සේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් මෙයාව පෙරා ගන්න. මේ පෙරා ගද්දි මස්ලින් ක්ලෝත් එකක් එහෙම නැත්නම් පිරිසිදු ක්ලෝත් එකක් පාවිච්චි කරලා පෙරා ගැනීම සිදු කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට මේක ඕනෑම සුප් වර්ගයක්, සෝස් වර්ගයක් සකස් කරද්දී ෆිෂ් වලින් යන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වලට තවත් කුකරි ෆලෝ කරන ඔයාලට සුප් විදිහට තවත් දැනුමක්